තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ අසම සම ගුණ නිධානෝ මහා ඍෂියෝ දස බලධාරීයෝ සද්ධර්මවර චක්‍රවර්තියෝ සමාධීශ්වරෝ විදර්ශනාධීශ්වරෝ තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයාට පතල මහා කරුණාවෙන් මේ විශිෂ්ට ධර්මය පහදා වදාළා. මේ ලෝකෙහි සෑම සත්වයාටම සැප සැලසෙන ආකාරයක්, සෑම සත්වයාට දුක් විපත් කරදර සියල්ල පැමිණෙන ආකාරයක් සර්වඥයන් වහන්සේ බුදු නුවණින් දැක වදාළා. මේ ලෝකෙහි සෑම විපතකම හේතුව, සෑම බාධාවකම හේතුව, සෑම කරදරයකම හේතුව, සෑම චිත්ත පීඩාවකම හේතුව අමෛත්‍රිය බව බුදුරජාණන් වහන්සේ පහදා වදාළා. මේ ලෝකේ සෑම යහපතකම, සෑම තමන්ගේ සිතඟි පතඟි සියල්ලම ඉෂ්ට වීම පිළිබඳව තියෙන ප්‍රහර්ෂ සිතුවිලි සියල්ලම මෛත්‍රිය බව බුදුරජාණන් වහන්සේ පහදා වදාළා. එහිදී සර්වඥයන් වහන්සේ පහදනවා, මේ ලෝකේ සෑම දිනම සැපයට කැමැති, යහපතට කැමැති, මිත්‍ර ජනයාට කැමැති, පරිවාර ජනයාට කැමැති, සැපය, තමා සතු සුඛය, එවැගේම ඓශ්වර්යය, සියලු සම්පත්තිය, සැපවත් ජීවිතය, මේ සියල්ල කැමැති. මේ සියල්ල කැමැති වන්නාseම මනුෂ්‍ය සංතානයේ අන්‍යයන්ගේ සැප නොයසන ගතිය, අන්‍යයන්ගේ සැප දැකීමෙන් ඊර්ෂ්‍යාව පහළවන ගතිය, අන්‍යයන්ගේ සැපයෙන් පහවේවා කියන අදහස, අන්‍යයන්ට දුකක් කරදරයක් පීඩාවක් ලැබේවා කියන අදහස මේ සත්වයා තුළ පවතිනවා. ඒ නිසා තමයි සර්වඥයන් වහන්සේ අන්‍යයන්ගේ සැප කැමැති වීම, අන්‍යයන් දුකෙන් නිවත් වීම, අන්‍යයන් සැපයෙන් ප්‍රීතියෙන් වාසය කිරීම, අන්‍යයන් සහෘදයන් වුණොන් බොහෝම සාමග්‍රීව වාසය කිරීම කැමැති වන්නේ කුමක් නිසාද? බුදුකුරු ධර්මයට අයත් බැවිනුයි. එවැනි ශාන්තිනායක සර්වඥයන් වහන්සේ යම් තැනකදී යම් කෙනෙකුගේ අඩුපාඩු දැක මුතු බෙල්ලාගේ මුතු ගන්නවා මිසක් කිසිවෙක් කුණු මස් ගන්නේ නැහැ. යම් කෙනෙකුට යම් පිපාසය ඇති වුණොත් දිවසියල් පිරුණු විලක ඒ දියසෙවල් ඉවත් කොට පන් පානය කළ යුතු බවයි කියන්නේ. ඒ වගේම සාරිපුත්‍ර මහ ස්ථවිරයන් වහන්සේ පහදනවා, අර මුතු බෙල්ලාගේ මුතු ගන්නවා මිසක් කුණු මස් නොගන්නාසේ මේ ලෝකේ සෑම සත්වයාගේම කායික ක්‍රියාකාරකම් හොඳ වෙන්නේ නැහැ. වාචසික ක්‍රියාකාරකම් හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම මනසේ සිතුවිලි හොඳ වෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ කයින් කරන ක්‍රියා හොඳ වෙනවා, මනස දූෂිත වෙනවා, වචන හොඳ නැහැ. ඒ වුණාට කයින් කරන ක්‍රියාවන් පිළිබඳ බොහෝම මෛත්‍රී සහගත වෙනවා. ඒ වගේම යම් කෙනෙකුගේ කයින් කරන ක්‍රියා හොඳ නැහැ, වචනයෙන් කරන වචන ඊටාම හොඳයි, සිත හොඳ නැහැ. එනමුත් ඔහු ගැන, අර වචනයෙන් කියන වචන ගැන සතුටු විය යුතු වෙනවා. යම් කෙනෙකුගේ කයින් කරන ක්‍රියාත් හොඳ නැහැ, වචනයත් හොඳ නැහැ, සිත හොඳට පවත්වනවා. ඒ කියන්නේ සිතේ අර රෝෂය පවත්වන්නේ නැහැ. ඒ නිසා සිතේ හොඳකම ගැන මෙනෙහි කොටගෙන ඔහුට මේ විදිහේ අර දියසෙවල් පිරුණු බිලෙන් දියසෙවල් ඉවත් කොට තමාගේ පානීයට සුදුසු ජලය ගන්නාසේ සාරිපුත්‍ර මහ ස්ථවිරයන් වහන්සේ පහදනවා. මේ ලෝකේ යමෙක් සත්‍යවාදීව සිට යමෙකුට අසත්‍යවාදී වචන පවසනවා නම්
බුදුරජාණන් වහන්සේ පහදනවා මහණෙනි, ඔහුට සත්‍ය කීමේ හොඳ පුරුද්ද නොමැති බැවින් ඔහු බොරු කියනවා. මහණෙනි, ඔබට සත්‍ය කීමේ යහපත් පුරුද්ද හොඳ බැවින් ඔබ සත්‍ය කියනවා. ඔහුට කරුණාව දැක්විය යුතුයි. පරිකමන පරියාය, උපරිභාව පරියාය. යම් කෙනෙක් අපට බොරු කරනවා, අපි කියනවා අනේ අපි කවදාවත් බොරු කියන්නේ නැහැ, බොරු කරන්නේ ඇයි මා රවටන්නේ? බුදුරජාණන් වහන්සේ පහදනවා මහණෙනි, බොරු කීමේ වැරැද්ද ඔහු තුල තිබෙනවා. ඔහු සංසාරයේ බොරු කීමේ පුරුද්ද පවත්වාගෙන ඉනවා. ඔබ සත්‍ය කීමේ හොඳ පුරුද්ද ඔබ තුල තියෙනවා. හැමදේම එහෙමයි. සතුන් මැරීම හැමදේම නරක පුරුදු අන් අය සතු තියෙනවා. ඔබ මේ හොඳ පුරුද්ද තියෙන කෙනා කියනවා අනේ ඇයි අපිට මෙහෙම කරන්නේ? අපි කවදාවත් වැරැද්දක් කළාද? ඇයි අපිට මෙහෙම කරන්නේ? එහෙම කිතකොට බුදුරජාණන් වහන්සේ පහදනවා අර හොඳ පුරුදු අප තුල තියෙනවා. නරක පුරුදු ඔහු තුල සසර පුරුදුයි තිබෙනවා. ඒට අර කියන කෙනෙකුගේ හොඳ ගති 100කින් අපි ඉලක්කම් ලියුවොත් එකිනෙක වැඩි වෙනවා. 100 දක්වා. අඩු වැඩි නැතුවෙන් පේනවා හොඳ ගුණයක් කාගේ හෝ මුත් තියෙනවා. මේ ලෝකේ සෑම කෙනා තුලම හොඳ නරක සම්මිශ්‍රව තියෙනවා. දේවදත්ත ස්තවිරයන් වහන්සේ අවසානයේ ලෝකයේම වැඳුම් ලබන තත්ත්වයටපත් වෙනවා. ඊතරම් නපුරු පවිතු අදහස් තිබුණත් තථාගත දසබලධාරී සරුවඥයන් වහන්සේ මහා කාරුණික වනසේක. ඒ කරුණා ගුණයට සමවීමට යමෙක් ලෝතුරා බුදු වෙන්නට ඕනේ. එනමුත් සරුවඥයන් වහන්සේ අර පහදන්නේ සෑම තැනම පරිභාව පරියාය, පරිකමන පරියාය ක්‍රම එකිනෙක අපට මේ සංසාරයෙන් ගැලවීම පිණිසයි පහදන්නේ. නැත්නම් මේ ඔක්කොටම අපි අහුවෙනවා. ඒ නිසා කෙනෙකුගේ හොඳ ගති දැක අර මුතු ගන්නාසේ කුණුමස් ඉවත් කරන්නාසේ බුදු සසුනේ කියන්නේ නිතරම හොඳ දේ කියනවා. හොඳ දේට ප්‍රශංසා කරනවා. හොඳ දේ අපි ගන්නවා. නරක දේ ඉවත් කරනවා, නරක දේ බැහැර කරනවා, නරක දේ ගැන අපි ආයි නැවත අවසන්නේ යන්නේ නැහැ. ඒ වගේම චිත්තසංතානයේ රැකගන්න නම් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය තරම් වර්ණනා කරන උතුම් ධර්මයක් තවත් නැහැ. මේ මෛත්‍රිය වඩනකොට පුදුම විදිහේ වෙහෙස පැමිණෙනවා. එකම දෙයක් එක දිගට එක මෙනෙහි කරන්නට වෙනවා. ඒ මෛත්‍රිය පතුරවනකොට යම් කිසි නූලක මල් නොයම අමුණන්නේ නැතිව මල් මාලයයි කියන්නේ නැහැ. ඒට නූලයයි කියනවා. විවිධ වර්ණ ගන්ධ පුෂ්පයන් එකතු කොට මල් මාලය ගෙතුවාම නූලයයි කියන්නේ නැහැ. ඒ මල් මාලය වෙනවා. හරියට මේ සිතත් නූල හා සමානයි. මේ නූලට නොයෙකුත් වර්ණයෙන් පුෂ්පයන්ගෙන් එකතු කොට අමුණනකොට කුසල ධර්මයන් ඇමිනෙනවා. ඒ වගේ තමයි ලෝකයේම තියෙන කුණු කන්දල් මල කුණු ඒට අමුණන්න පුළුවන්. ඒකෙන් දුගඳ හමනවා, අප්‍රසන්න වෙනවා, අපවිත්‍ර වෙනවා, පිළිකුල් සහගත වෙනවා. එතකොට මල කුණු ඇමුණෝ මාලේ වෙනවා. අර එකම නූල. මේ වගේ තමයි චිත්තසංතානය. මේ නිසා අපි කවුරුත් මේ බුදු සසුන මෙතරම් උතුම්ම තියෙද්දී, මේ ධර්මයේ සාරව තියෙද්දී අපේ චිත්තසංතානයේ රැක ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා අපි ධර්ම ගරුක වෙන්නට ඕනේ. අපේ ජීවිත වේගයෙන් ගෙවෙනවා. අපි කවරෙකුත් මෙතනින් එක සැරේ මැරෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. මේ මරණය හිස තබා ඉන්න අපට මොන විවාදයක්ද, මොන කලහක්ද, මොන දෙයක්ද? මේ කිසිවක් කරන්න වෙලාව නැහැ. අපට තියෙන්නේ අපේ කුසල ධර්මයන් නොකඩුකොට අඩු නොකොට පවත්වා ගැනීමයි. වීර්ය සංඛ්‍යාත ධර්මයේ අදිෂ්ඨානීය මාර්යා පැමිණ වැළකෝ කල්හිද මහෝත්තමයෝ දානාදී සීලාදී ගුණධර්ම පිරුවා. නෛෂ්කර්මාදී ගුණධර්ම පිරුවා. මොනම හේතුවක් නිසාවත් පසුබට කළේ නැහැ පින්කම්. ඒ නිසා මේ මෛත්‍රියේම අනුභවයයි. මේ නිසා සියලු සැප ලැබීමට යම් කෙනෙකු ගගනතලයේ චන්ද්‍රයා බබලන්නේ ආසේ සියලු සැප අප වෙත පැමිණෙන්නේ මෛත්‍රිය නිසා. සියලු ගංගාවන් තුමෝම ගලාගෙන මහා සමුද්‍රයේ පුරවන්නාසේ අමෛත්‍රිය නිසා සියලු කරදර භාජනය අපිට පැමිණෙනවා. මේ අප දීර්ඝ සංසාරයේ පුරුදු.
මේ පුරුදු නිසා අපේ ජීවිතය මේ මෛත්‍රියෙන් පුරවා ගැනීම තරම් වටිනා අර්ථයක් තවත් නැහැ. මේ ලෝකේ සෑම තැනකම හැමදේම වියවුල් වෙනවා. වියවුල් කරනවා. වියවුලට හේතු වෙනවා. ඒක තමයි සත්වයාගේ ස්වභාවය. එයින් ගැලවීමේ අර්ථය දන්නේ බුදු කෙනෙක් පමණයි. මේ සියලු අවුල් වියවුල් ලිහුවේ සරුවඥන් වහන්සේ. මේ පැටලි යන්නේ කොමකටද? අපේ මේ වටිනා කාලය, වටිනා ජීවිතය, වටිනා ධර්මය, වටිනා ශ්‍රද්ධාදී ගුණධර්ම, වටිනා සත්පුරුෂයන් අපේ නැතේනවා. ඒ නිසා අපි සියල්ලම හිතන්නට ඕනේ මේ බුදු සසුන කල්ප කෝටි සතසහස්‍ර ගණනකින් පහළ වෙන්නේ. අපි ඔක්කොම හසු වෙන බලවත් බරපතලම කර්මයේ ස්වභාවය තමයි ජාති ජරා ව්‍යාධි මරණ. ඒට හසු වෙන අප කිසි කෙනෙකුට මේ වෙලාවේ කාලය වෙනත් දෙයකට වැය කරන්න වෙන්නේ නැහැ. යමෙක් හිතුවත් මේ හැමදෑම පින්කම් කරනවා, හැමදෑම දන් දෙනවා, හැමදෑම වතාවත් පවත්වනවා, හැමදෑම බුද්ධ පූජා, හැමදෑම කරත් මදි මේක කරලා ඉවර අපිට ඉතා සුළු ආයු කාලයයි පවතින්නේ. ඇසිපිල්ලම් ගහන තරමටවත් අඩු ආයු කාලයක් මනුෂ්‍ය ජීවිතයේ තියෙනවා. වෙන දෙයකට කාලය වැය කර ඉන්න වෙලාවක් නැහැ. සත්‍යයෙන්ම වහාම යම් කෙනෙකුට ඒකාන්තයෙන්ම වැටහුනොත් බයතුපට්ඨාන ඥානය දක්වා නාම රූප පරිච්ඡේද ඥානය දක්වා මේ කිසිම ලෝකයේ තියෙන කරදර ජරමර එකක්වත් ගණන් ගන්න වෙලාවක් නෙවෙයි. ඒ තරම් භයානකයි මේ ලෝකයේ ස්වභාවය. මේ අප කොහොම සසරට ඇද දමන ධර්ම හැම පැත්තම තියෙනවා. හැම පැත්තෙම අපි සසරට ඇද දමනවා. බැලූ තන තරහ, ද්වේෂය, නපුරුකම, වෛරය, වංචාව, කුහකකම, පලි ගැනීම, ගුණ නැසීම, ගුණ මකුකම මේවා හැම තැනම දක්නට ලැබෙනවා. අපේ දේශවලට අහන්නම ලැබෙන ඒවා. අනේ එහෙම නෙවෙයි සාදු සාදු මොනතරම් ශ්‍රේෂ්ඨද මේ මහා පින්කම් කරනවානේ සාදු කොයිතරම් වටිනවද සත්පුරුෂ ධර්මයේ පිහිටනවා දානේ අනේ අපිට එහෙම අහන්න ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද. අපේ නිරන්තරයෙන් දේශවලට අහන්න තියෙන්නේ නොයෙකුත් මේ මැසිවිලි නරක නපුරු අවිදු ස්වභාවය අපට ඇදගෙන යනවා. එහෙම නෙවෙයි අපිට අහන්න ලැබෙන්න ඕනේ සාදු මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් උතුම්ද, මොනතරම් පරිත්‍යාගද, මොනතරම් පින්කම්ද, මොනතරම් මෛත්‍රී වචනද, මොනතරම් උතුම් ධර්මයේද, මොනතරම් මහානුභාව සම්පන්න කුසල ධර්මයන්ද. අනේ සිත සැනසෙනවා. සාතු මාදීපික වර්ෂාව වසින්නා ශීසිත සැනසෙනවා. ඒ පර්යාය වශයෙන් කියනවා මගේ සිත මෛත්‍රියට මහා මේඝයක් වේවා. මගේ සිත සාතු මහද්වීපික වර්ෂාව වගේ පවතිවා මෛත්‍රියට. මගේ සිත මහා මේරු වශයෙන් උස්ව පැන නැගීමා මෛත්‍රියට. මගේ සිත සතර දිගින් හමින මහතෝ සුළඟක් වේවා මෛත්‍රියට. අන් අයට අවද නොවන සුළඟ ගැනයි මේ කියන්නේ. හැම තැනම හිතන්න පුළුවන් ක්‍රමයේ මෛත්‍රී ධානාංග දක්වාම දියුණු කරන්න නම් එක දිගට මෙය පුරුදු කරන්නට ඕන. මේ විදිහේ ධානාංග පහළ වෙන්න නම් කිසිම රෝෂයක් අපිට පහළ කරගන්න බෑ. හිත මැදියා සියලු සත්වයන් කෙරෙහි. ධානාංගය පහළ වුණොත් ආයි ලේසි වෙන්නේ නෑ. ඒ නිසා අප හැමදෙනාම හිතන්නට ඕනේ ප්‍රියය අප්‍රිය මධ්‍යස්ථය කියලා ලෝකේ කවරක් කාලෙක සිටිනවා. ඒ සෑමතම එකලෙස මෛත්‍රී කිරීමෙන්, මෛත්‍රිය ප්‍රගුණ කිරීමෙන්, මෛත්‍රිය වැඩිවීමෙන්, මෛත්‍රිය බාහුලව කිරීමෙන්, මෛත්‍රිය පිළිවුණු කිරීමෙන් ධානාංග පහළ වෙනවා. එයින් ලොවට සැප සැලසෙනවා. මේ ලෝකයේ මෛත්‍රිය අඩු බැවින් තමයි හැම තැනම ගැටලු කාරණා සියල්ල මතුවෙන්නේ. අපි හොඳට මතක තබා ගන්න ඕනේ. මුතු බෙල්ලාගේ මුතු ගන්නවා මිසක් කිසිවෙක් කුණු මස් ගන්නෙ නැහැ. ඒ හොඳ උපමාවක්. ඒ නිසා අපි හොඳට මතක තබා ගන්නට ඕනේ මාළයට ලෝකයේම තියෙන කුණු කන්දල් අමුණ ගන්නෙ නැහැ. මල්ල හා විසිතුරු මුතු මැණික් ආදී අමුණ ගන්නවා මිසක්. ලෝකයේම තියෙන කුණු කන්දල් සිතට එකතු කරගෙන අමුණා ගත්තාම ඉවරයක් නැහැ. ලෝකයේම තියෙන වටිනා කුසල ධර්මයන් නැමැති මාළේ අමුණා ගන්නයි අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ලෝකයේම තියෙන සත්‍රුවන් මුතු ආදී අමුණා ගන්නයි චිත්තසංතානයේ මේ නූල තියෙන්නේ. ඒ නිසා අපි කවුරුත් ඊටාම වාසනාවන්තයි. අපිට හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. බුද්ධෝත්පාද කාලේ ලැබුණා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ලැබුණා. ඒ මාහැඟි ශ්‍රී සද්ධර්මවර චක්‍රවර්ති වූ සරුවඥන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලැබුණා.
අපිට වාද විවාද වලට වෙලාවක් නැහැ. විවාදම් බයතෝ දිස්වා විවාදං ච කේමතෝ ඒතං බුද්ධාන ශාසන. කිසිවෙකුට කිසිවෙක් සුද්ධ කළ නොහැකි වෙනවා. කිසිවෙක් කිසිවෙකුට පවිත්‍ර කළ හැකි නොහැකි වෙනවා. එය ප්‍රඥාවෙන්ම තමන්ගේ සිත සංතානිය තමාම පිරිසිදු කරගත යුතුයි. ඒ නිසා කාගේවත් ඒවෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. කවුරුත් කියන කී පරස් බසින් අපිට වැඩක් නැහැ. ඒ නිසා අපි සෑම දිනම සාමග්‍රී ධර්මයේ පිහිටා මහා සත්‍යයන් වහන්සේ සාමග්‍රී ධර්මයේ දුන්නාම මහා පෘථුවිය කම්පා වුණ අවසාන. සාමග්‍රී ධර්මයේ තරම් ධර්මයක් ලෝකේ වටනේ. සුඛා සංඝස්ස සාමග්‍රී කිව්වේ ඒකයි. මේ සමගි වුණොත් ආහස පුරා දෙවියෝ සමගි වෙනවා. බ්‍රහ්මියෝ සමගි වෙනවා. තිස්සෙක් භූමිතල සියලු සත්‍යෝ සාමග්‍රී ධර්මයේ පිහිට ලේසි ධර්මයක් නෙවෙයි. මේ නිසා අප සෑම තැනම සාමග්‍රී ධර්මයේ පවත්වන්නට ඕන. ඒ තරම් අපි මේ කියන ධර්මයෙන් වැඩක් නැහැ. අපි කරන කුසල ධර්මයන් කිසිවක් වැඩක් නැහැ. ඔවුනොන්ට විරසක වුණොන් එපා වීමෙන් ඔවුනොන් පරස් බසින් පෙළමින් මේ කාලය ගත කරනවා නම් අපිට කාටවත් වැඩක් නැහැ. ඇයි අපි එසේ මේ විදිහේ ඊටාම පහත් තත්වයට වැටෙන්නේ? ඒ නිසා අපි කවුරුත් ඊටාම හොඳින් අපේ චිත්තසංතාන ආලෝකමත් කරගන්නයි අපි ඔක්කොම මේ ගුණ පුරන්නේ. අපේ චිත්තසංතානේ සසර පුරුදු වශයෙන් යම් කිසි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ ලෝක ධර්මතාවයයි. මා සත්‍යයන් වහන්සේ එක තැනක පාදනවා. මානිනි යම් තැනක ප්‍රඥාව නොපිහිටා රාග ද්වේෂ මද මොහ උදට පැමිණෙත් නම් එතන ප්‍රඥාව පිහිටන්නේ. එක ක්ලේශයක් ඇති අපි දවා හලු කර දමන්න. එකම එක ක්ලේශයයි. ඒ නිසයි මේ නිරන්තරයෙන් මෛත්‍රිය වඩන්න කියන්නේ. අර ක්ලේශයන්ට නැති වෙන්න. මොකද අරක වඩා වර්ධනය වෙනවා වේගයෙන් පුරුදු නිසා. නොපුරුදු ගුණධර්මය පුරුදු කරනකොට අර පුරුදු ගුණධර්ම අගුණ ධර්ම ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒ තමයි ලෝක මේ ධර්මයේ ස්වභාවය. ඒකයි මේ දුක්ඛ සත්‍ය කරන්න දෙන්නේ පෙළනවා, කඩාකප්පල් කරනවා, විසුරනවා, වෙනස් කරනවා, විපරීත කරනවා. දුක්ඛ සත්‍යයේ ස්වභාවයයි පෙළනවා, පීලනාර්ථයි. මේක වටහා ගන්නට ඕන. දුක්ඛ සත්‍යයේ ස්වභාවය තමයි ගුණධර්ම පුරාගෙන හොඳ දේවල් කරන්න දෙන්නේ ඔක්කොම පෙරලනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය. පීලනාර්ථයි විනාශ කරනවා. නැවත නැවත සීල ගුණ පුරන්න දෙන්නේ සීලය විනාශ කරනවා. සමාධිය වඩන්න දෙන්නේ සමාධිය විනාශ කරනවා. ප්‍රඥාව වඩන්න දෙන්නේ ප්‍රඥා විනාශ මොකක් හරි ගෙනත් පටලවනවා. ඒ තමයි දුක්ඛ සත්‍යයේ ස්වභාවය. මේ බුදුවරු බුදුනුවණින් දැක දේශනා කොට වදාළේ සියලු සත්වයන්ට පටල මහ කරුණාව. මේ හැමදේම මෙහිමයි. මේ දුක්ඛ සත්‍යයට යටත් වෙන බැවින් නැවත නැවත ප්‍රඥාවන්තයා දුක්ඛ සත්‍යය ජය ගැනීමට නම් මේ සියල්ල අභිභවනය කළ යුතුයි. ඒට ආයුධය මෛත්‍රියයි. ඒ ආයුධය මෛත්‍රිය නිසා ප්‍රඥාව දියුණු වෙනවා. සියල්ල ඉවසා දරාගෙන මහා පොළොවේ මේ ගමන යා යුතු වෙනවා. මහා පෘථුවියට සුචිදේද අසුචිදේද දමනවා, කපනවා, කොටනවා, හාරනවා, වෙඩි තියනවා, බෝර දමනවා, බිම්බෝම්බ සයි මොනවද නොකරන්නේ පොළොවට? කම්පාවක් නැහැ. කම්පාවක් නැහැ. ඒ නිසා අපි සියල්ලෝම මේ උතුම් ගුණධර්ම සපුරාගෙන අපි මේ භයානක දුක් ඇති සසර ජය ගන්න හිතන්නට ඕන. තව ක්‍රමයක් තියෙන ඕනෝන් අපිට මව නොවූ අවස්ථාවක් නැති තරම්. පිය නොවූ අවස්ථාවක් නැති තරම්. සහෝදර සහෝදරියන් නොවූ මේ ඉන්න පිරිස අතර අපි කවුරුත් අනමතග්ග සංයුක්තයට අනුව මානෙනි නුඹට මව නොවූ කෙනෙක් නෑ, පිය නොවූ කෙනෙක් නෑ, සහෝදර සහෝදරියන් නොවූ කෙනෙක් නෑ, ස්වාමි භාර්යාවන් නොවූ කෙනෙක් නෑ, දූ දරුවන් නොවූ කෙනෙක් නෑ. ඒ නිසා ඒ ප්‍රමේනුත් මේ තමාගේ සිත මෛත්‍රියෙන් පුරවන්න ක්‍රම ගොඩාක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සියල්ල ක්‍රම වලින් අපි මේ හිත හදන වැඩ පිළිවෙලයි. මේ මෙතන ඉන්න අපි කවුරුත් සමහර කෙනෙක් අඳුරන්නේ නැති වුණාට දැක්කට පුරුදු වුණාට අනේ අපට මොහු මව නෝ වාර කොච්චරද මව වාර කොච්චරද පිය වූ වාර කොච්චරද අපිට කදන පුරුකම් කරන්න පුළුවන්. නමුත් අනේ මොහු අපට කොයිතරම් සසර උපකාර වෙලා තියෙනවද? මේ විදිහේ සිතනවා. මේවා තමයි ධර්මය. මේ බුද්ධ වචනයයි මගේ බණ නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ
सारा संख्य කල්පලක්ෂයක් ප්‍රඥා පාරමී උපපාරමී පරමත්ත පාරමී සපුරා දියුණු කරන ලද ධර්මයයි. ඒ නිසා අප සියල්ලෝම කල්පනාවටගෙන අපේ ජීවිත තව ධර්මයෙන් සන්නද්ධ කෙරෙමින් ධර්මයෙන් ආලෝක කෙරෙමින් ධර්මයෙන් විභූෂණය කරමින් ධර්මයේ ලොවට බෙදා දෙමින් ධර්මයේ අපේ ජීවිතයේ සරණ පිළිසරණ තාන ලේන කොටගෙන සංසාර දුක් තරණය කොට පැතු බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මෙවැනි විශිෂ්ට ධර්මයක් ලොවට පාදා වදාළ මාගේ ශාන්තිනායක මෛත්‍රියේ ප්‍රතිමූර්තිය වූ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයාගේ ශාස්ත්‍රෝ අංගීරස ශාක්‍ය මුනීන්ද්‍ර දස බලධාරී සුගත තථාගත දිපදෝත්තම වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේට මාගේ ශීර්ෂ ප්‍රණාම නමස්කාරය වේවා කියලා නමස්කාර කෙරෙනවා. මෙනයි ජනිත කුසල සම්භාරය අද දවසේ දෛනිකව පැටිස් වේර සංඝ සතු දාන ශාලාවේ සිකුරාදා දින මේ මහත් දාන දක්ෂිනාවන් පවත්වන පින්වත් කෝසල වීරතුංග මහත්මයා විශ්වකර්ම පදනම ප්‍රදාන කොට මේ තරුණ දූපුතුන් උපකාරක අනුග්‍රහ සෑම දිනම බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් තමන් විසින් රැස් කරගත් අත්පත් කරගත් පූර්ණේ කරගත් මේ උදාර කුසලානිසංස බලය පූජනීය මහා සංඝ රත්නයේ ඒකාන්තයෙන් සැප විහරණ පිණිස පවතිවා ආසපුරා දෙවියෝ සුඛී සුවපත් භාවයට පත් වේවා සියලු සත්වයෝ සැප විහරණයට පත් වේවා අද දවසේ මේ සම්පත් ඉමිනාතේ සමිද්ධතෝ අදසේ උතුම් භාග්‍යතුන් වහන්සේට පින්වත් මහා සංඝරත්නයට පින්වත් දස්සිල් මෑණියන් වහන්සේලාට ප්‍රණීත දන්පැන් පූජාවන් උපස්ථාන කටයුතු වන්දනාමය පින්කම් ධර්ම දේශනාමය ශ්‍රවණය කිරීමේ පින්කම් අපි අනේක විදිහේ පින්කම් රාශියක් රැස් කරගත්තා. ඉතින් මේ පින්කම් මාලාව පුරාවට මේ උතුම් පින්කම මහේශාක්‍ය පින්කමක් බවට පත් කරගන්නට තම කාලයේ ධනෙ ශ්‍රමයේ කප කරන්නා වූ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාට ඒ බෝසත් විශ්වකර්ම පදනමේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සියලුම දෙනාට ඒ වගේම පසුගිය සතිය වන විටදී අපේ උදෑසන ගිහින් දානමේ පින්කම් 134ක් සම්පූර්ණ කරා. ඉතින් ඒ වගේම අද දවසේ දහවල් සංඝගත දක්ෂිනාවන් 84ක් සම්පූර්ණ කරා. මේ පින්කම් මාලාව පුරාවට බෝසත් විශ්වකර්ම පදනමේ පින තුල අපට දානමය පින්කමේ ලොකු අඩුවක් තිබුණා. ඒ අඩුව පුරවන්න පින්වත් සමිතාවිනන්ද ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඒ උතුම් දානමය පින්කම් අග්‍ර වශයෙන් සිදු කරගනිමින් ඒ දානයේ අංශස ආයුෂ වර්ණ සත්බඳ ප්‍රඥාව අපි බලවත් කරගන්නට දක්ෂ වුණා. ඉතින් ඒ සඳහා අපට දිවි දුන්න, ශක්තිය දුන්න, අවස්ථාව දුන්න සමිතාවිනන්ද ස්වාමීන් වහන්සේට ඒ සියලු පින් හේතු වෙනවා අනෙක් වාරයක්. ඉතින් ඒ පින්කම් මාලාව පුරාවට අපි සියලු දෙනා රැස් කරගත් සියලු පින් සියලු කුසල කර්මයන් මේ පින්කම් මාලාවේ අපිට ශක්තියක් පිට දෙරි දුන්න. ඒ කාලයේ ධනේ ශ්‍රමයේ කර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වත් සියලු දෙනාට අපි තාමත් හොරුවෙන් සාදු නබදී පින් අනුමෝදන් කරනවා. එපින් බලෙන් එක්සල් බලේ ආන් භාවයෙන් ඒ පින්වත් සියලු දෙනාගේ හයේ දුක් දුරු වෙත්වා, සිතේ දුක් දුරු වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් භාවයටපත් වෙත්වා. ඔවුන්ගේ සියලු යහපත් පැතුම් ප්‍රාර්ථනා ලෙසින් ඉෂ්ට වෙලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය බලාත්මක වෙලා අසත්පුරුෂ අසුරක් පාප මිත්‍ර අසුරක් මිත්‍යා දෘෂ්ටික අසුරක් වෙනවා නම් ඒ සියලු දුරු වෙලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම මේ ජීවිතය තුළදී උතුම් වූ මඟඵල නිවනින් සැනසෙන්නට අප කළා වූ මේ සියලු පින් සියලු කුසල කර්මයන් හේතුපකාරකයක්ම වේවා. ඒ වගේම උදෑසන පටන් මේ මොහොත දක්වා ප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සියලු පින් සියලු කුසල කර්මයන් මේ උතුම් පින්කම් මාලාව සිදු කරගන්න අපට තෝතැන්න සකසල දුන්න මේ පැතිසියට සංඝ සද්ධාන ශාලාවේ නිර්මාතවර පින්වත් අත්පූජනීය තිරාණන් සම්තාවිනත් ස්වාමීන් වහන්සේටත් ලෞතර භාග්‍යතුන් වහන්සේට ප්‍රණීත දන්පැන් පූජා කරන්න පිළිගුණ ශක්තිය දුන්න. ඒ වගේම දානමය පින්කමෙන් අවසානයේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මස්කන්ධයෙන් විදක් අපට අවබෝධ කරලා දුන්න අතිපූජනීය කැලණියේ විපුලඥාන ස්වාමීන් වහන්සේට මේ දානශාලා පරිශ්‍රයේ වැඩ වාසය කරමින් දානමය පින්කම් සඳහා උපකාරක ධර්මයන් සකස් කරන පින්වත් සුමේදු ස්වාමීන් වහන්සේ ඇතුළු දානශාලා පරිශ්‍රයේ සියලුම උතුම් මහා සංඝරත්නයට වැඩම කළා වූ පින්වත් නායක මහින්පාණන් වහන්සේලා ඇතුළු උතුම් පින්වත් උතුම් මහා සංඝරත්නයටත් වැඩම කළා වූ පින්වත් දසසිල් මෑණියන් වහන්සේලා සැමටත් අපි විසින්
මේ රැස් කරපු සියලු පින් සියලු කුසල කර්මයන් අපි තාම ගෞරවයෙන් සාදු නදදී එපින් බලයෙන් කුසල් බලය ආන් පහදෙන් පින්වත් ඔබ වහන්සේලාගේ කයේ දුක් දුරු වෙත්වා සිතේ දුක් දුරු වෙත්වා යම් නිදංගත රෝගී තත්ත්වයක් දැන හෝ නොදැන ශරීරයේ තුල වෙන්නේ නම් වක්කුල මහරහත් උත්තමයන්න් වහන්සේගේ ආන් පහදෙන් ඒ සියලුම රෝගී තත්ත්වයන් පූර්ණ සුවපත් භාවයට පත් වෙත්වා පින්වත් ඔබ වහන්සේලාට මෛත්‍රී මහ බෝසත්ණන් වහන්සේගේ කාර්මයේ පූර්ණ කළා වූ සියලු මහ බෝසත්තුන් සමග සක් දෙවිඳුන් සතරවරම් දෙපු රජවරු ඇතුළු උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සම්මා දිට්ඨික දේව රජවරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය වරම වීරණ ආශිර්වාදයේ නිරන්තරයෙන් ලැබේවා සත්පුරුෂ ආශ්‍රයම පින්වත් ඔබ වහන්සේලාට නිරන්තරයෙන් බලවත් වේවා ඔබ වහන්සේලා අරමුණු කරන්නා වූ සියලු පාරමිතා පූර්ණ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුඛා පටිපදාවෙන්ම සාක්ෂාත් කර ගැනීමට අප කළා වූ සියලු පින් සියලු කුසල කර්මයන් උත්තම ශක්තියක් දෙස්වා පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මෙතෙක් කල් රැස් කරගත්තා වූ ඒ සියලු පින් සියලු කුසල කර්මයන් කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව පහටත් අනුමෝදන් කරනසේක්වා සාදු 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 කාමත් ගෞරවයෙන් යුක්තව අනුමෝදන් වෙමි සාදු 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 කාමත් ගෞරවයෙන් යුක්තව අනුමෝදන් වෙමි සාදු 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 කාමත් ගෞරවයෙන් යුක්තව අනුමෝදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ මේ ජීවිත කාලය තුළදී අපගේ කයින් වචනයෙන් සිතින් යම් දැන හෝ නොදැන වරදක් සිදු වූවා නම් ඒ වගේම සාරාසංක කල්පලක්ෂයක් ප්‍රකෝෂ් කාලයක් වූ බහුගමන පුරාවට සියලු බුදුරජාණන් වහන්සේලා උදෙසා සියලු පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා සියලු මහරහත් උත්තමයන්න් වහන්සේලා උදෙසා සියලු මාධිගමලාදීන් වහන්සේලා උදෙසා සියලුම උතුම් වූ මහා සංඝ රත්නය උදෙසා අපගේ කයින් වචනයෙන් සිතින් යම් දැන හෝ නොදැන වරදක් සිදු වූවා නම් උතුම් වූ පින්වන්ත මහා සංඝ රත්නයේ කාය සාක්ෂියක් වශයෙන් අපේ ඉදිරියට වැඩ සිටිනවා උතුම් වූ මහා සංඝ රත්නය අපහට පළමුවත් සමාව ලබා දෙනසේක්වා සාදු 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 උතුම් වූ මහා සංඝ රත්නය දෙවනුවත් අපහට සමාව ලබා දෙනසේක්වා සාදු 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 උතුම් වූ මහා සංඝ රත්නය අපහට දෙවනුවත් සමාව ලබා දෙනසේක්වා සාදු 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 උතුම් වූ මහා සංඝ රත්නය වන්දනා සීලවන්තං ගුණවන්තං එත්තං අනුත්තරං දුල්ලභේන මනාලංකං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආවසංපටිපාටිලා සද්ධා සීල ධර්මා සම්බුද්ධ කුච්ඡං